සික්සිවයි පිටකසාව මං නිබුදිකා බලාගෙන හිටියා. පිළිමු නම් විතබ පුරුපුර රිබට ගෙනාවේ අමිතුනි සරාගීට ලස්සන බවක්. පිරුලේ ප්‍රේම කොමිල රේඛාවක්ම කැටුවේ පේන නුදිකට උම ඇඳලා හිටුතු නවීන කන්නේ විලාදික ගෞම නිසා ඒ සාරාගී බව තවත් පියවර වෙලා කියලා මට හිතුණා. කාගේ මම කිවන්නේ දෙන ඇසුරු වෙලා තිබුණේ ඉබදිහාට. ඒ තුබේ මුලින් පපුලේ නිතරම විපිලේ නතර වෙලා කියනවා මට කියනවා. අමුතුම ලාගිට්ටු නෙගින්න විදේ ගමනේ තියෙන්නේ අමුතු ආකර්ෂණයක්. ඒ දකින්න උනන් කිවිලිය ඉබදිහා දෙපාරක් බලන්න තරම් වශීවන සුළු විලාසයක් තිබුණා. මොනවාන් එකක් කිවිලියට වොමු. පික්සි වයිකින් අයින්ම තැනකට ඉස්සෙදෙනි දිගිනි මගේ වයි කියලා අනුන්ට හරි ආඩම්බරයකින් යුතුව අඳුන්වලා දෙන්න පුළුවන් නිමිති. ඊට අවුල දෙකකට කලින් මම බුන්නේ නයින් වෙන්නේ ඉදිරිපස් කරපු දීපු පාටයි මතක් වෙලා මටම hina ගියා. hina විතරක් නෙවෙයි උතට පොඩි ලැජ්ජාවක් දැනුණා. ඇත්තටම මේ නිදි මීට අවුල දෙකකට කලින් උපාසිකාවක් වගේ මගේ ළඟ වුණ ඔබමද කියලා මට හිතා ගන්නවත් බෑ. ඊතරම් ඔබ හැඩලා වෙනත් වෙලා. මගේ ළඟ ඉන්නකම් ඔබ මාව බලාගත්තේ අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේ ආදරෙන්. කරුණාවෙන් දාසියක් වගේ ගෙදර හැම වැඩම කළේ කිසිම මැසිවිල්ලක් කමනාපයක් නැතුව. ගෙදර වස්ත තිබුණේ හැමතැනම ලස්සනට හැඩතොරපු මට උදේ හැඩ වැඩ ගැන බලා ගන්න වෙලාවක් කලාවක් තියෙන්න නැතුව ඇති. පිටිස් සැලෙන මම වෙනුවෙන් තේරෙලා හිතපු ඔබට ඔබ ගැන හිතන්න ඕනි වෙන්න නැතුව ඇති. නැත්නම් අමතක වෙන්න ඇති. ඒකෙන් සාවද මංජා මට උඹට තෙන්නේ නිකන්ගේ නිරට විසිසරලා දාපු මැස්සෝ ඇහිරෙන තුළු කරෝල කෑල්ලක් වගේ. උඹ මං වෙනුවෙන් කොච්චර නැග්නත් උදේ කාලේ කැපකලත් මට එදේ අගයක් දැනෙන්නේ නැත්තේ ඒ හින්දා. වෙන්නට ඔය අතර පැහැති මගේ ජීවිතේට ආවේ අහම්ලෙන්. ඒකි හරියට ගිලඟක් වගේ මාව වෙලා ගත්තා. ඒ තරාගේ සිල්ල ලස්සන පින්හාවේ ඉවැන්න මාව කිස්සි වැටුවා. මට ඕනි දේවල් මං දෙලන්නත් කලින් දෙහ පැහැසි ඉත්තු බලද්දී මට ඔබව පෙන්නේ අතහැර දාගිය පාළු හේනේ හිටපු වැදිලි මැහැල්ල වගේ. මගේ අස්සකින් දෙලා මගෙන් ජීවිතේ හුරුතු මං වෙනුවෙන් කපොක්ම ඔබව මට දැනුනේ මහා වදයක් පුතර දෙයක් කීයකට. මං පුළුවන් තරම් මුද නිද්දන්දී අනිත් ගෑනි උත්ත සසදලා උදේ අඩුපාඩු කියද්දී ඇස් ලොකු කරලා බලන් හිටියා මිසක් ඔබ කවදාවත් ඊට එරෙහිව එකදේ වචනයක්වත් මට කියේ නෑ. මේ ඉන්ද්‍ර බව මට දැනෙන්නේ මහා නියාලුකමක් නේද? ඕ මට තවත් ඔබ වගේ දැනියක් ඕනි නේ. ඉතින් දෙක නට සිටෙද්දී හැනතු මගේ දිතේ ගතේ හැම අඹුල්ලමක ලැබුම් අරගෙන තිබුණා. ඕ අන්තිමට මට උදින් ගෙන්න ඕනි වුණා. මට උදින් දිවෝ වෙන්න ඕනි කියලා කියපු වෙලාවක් උඹ හැදුවේ එකම ඒක ප්‍රශ්නයක් විතරයි. ඒ මට ඔබ විච්චක විපා වෙන්න මොකක්ද මගෙන් වෙච්ච අඩුපාඩු කියලා විතරයි. ये कितකොට තමාම ඔබට කීරි මොන දේ නැතත් නිහිතට ඉන්න ඕනි සෙක්සි වයි කෙනෙක් කියලා. තවත් එක වචනයක්වත් මගෙන් අහන්නේ නැතුව ඔබ මගෙන් නැයි වෙලා ගියා. ඊළඟ යනවා කාණ දවසේ පිළි කීවේ සතුටින් ඉන්න කියලා විතරයි. මට හිතුනේ මම මහා කරදරයකින් දෙලොම්නා කියලා. මගේ පිටු මහත් සතුටින් තිරිසියෙන්. මං හිතුවා උඩ වගේ නැතිව. එනදී මගේ ජීවිතේට හැම සතුටම අරන් ගියේ කියලා හිතුවා. ඒ වගේ තරගින් ඉන්දර ගිවිලක් ලැබෙන එක මිනිහෙක්ගේ පෙර වාසනාවක් කියලා මට හිතුණා පහු වෙලා හරි ඒ වාසනාව මට ලැබුණා කියලා මං හිතුවේ. ඒ වෙනසි ඔබ වගේ ඉන්නේ නැහැ කවදාවත් ඒකට ඒසිගේ ලස්සන නඩත්තු කරන් සෑහේ අන්නේ සල්ලි ඕනි. ඒසි බලාගත්තේ ඒකේ ලක්ෂණ ගැන විතරයි මං ගැන බලන්නේ ඒකිට වෙලාවක් තිබුණේ නැහැ. මම කමපිට නෑ ඒකේ සෙනියන්න සලොන් ගන්න ඒක විතරින් ජාති කෑම ජාති ගන්න සල්ලි ඉන්න ගන්න විතරයි ඒකිට මාව ඕනි. දෙදම යොර බලාගෙන ඉඳි ජරාවත් වෙලා අපායක් බවට පත් වුණා. ඉතින් පිටා උගයනවා කියලා දරුවෙක් හදන්න බෑ කිව්වා. මං උන්නද මලාද කියලා ඔය අන්නේ ඒකිට වෙලාවක් දෙන්නේ නෑ. පිටචලවත් වෝනි මුනේ සල්ලි ඇලුම් ගන්න අර පාටි වලට යන්නේ. යාළුවෝ ඉන්දිය ඉල්ලන්නේ දේරොවට දෙන්න මට සල්ලි තිබුණේ නැහැ මගේ සොච්චම් පඩියෙන් මේ හැමදේම කරන්න මට බැරි වුණා අන්තිමට මම වැඩ පොලෙන් හොරකම් කරන්න පුරුදු වුණා. ඉතිගේ වෙනන් පාකම් සපුරන්න අවචානී රීස අහුවෙලා මගේ රස්සාව නැති වුණා. එක්සි වයි කෙනෙක් ඉන්දෙන් කරන ඉතින් මුලක් විලාදික වැඩක් කියලා. මට හිතෙන කුටමන් ප්‍රමාද වැඩි අන්තිමට. නැගසි මාව දාලා වෙනින්ගේ සූත්‍රය ගියා. අවසානයේ ලංකාවේ ඉන්නේ දෙන්න නැති කරගෙන මහිදිය අවුරුද්ද පුරාම මට උඹව මතක් වෙන්නේ නැති වෙලාවක් නෑ. මට උඹව හොයාගෙන ඕනි වුණා උඹෙන් සමාව ගන්න ඕනි වුණා. ඒ කිසිම දෙයකට මට මන් ගැනම ලැජ්ජාවක් අසරණ කමක් දැනෙන්නට වුණා.
අදත් මම ඔබව දැක්කේ අහම්බෙන්. මම අමාරුවෙන් හොයාගත්ත අලි ෆැසියා ස්ථානයේ ප්‍රධානියාගේ ගෙදර තිබුණි සාගෙට එයා මට ආරාධනා කළා. පන් සේවිකයෙකුටම වගේ සාමාන්‍ය විදිහට. ඉතින් දිගින අපි මට ඔබව දකින්න ලැබුණා හරිම සාමාන්‍ය විදිහට. දැන් ඔබ හරි ලස්සන වෙලා. මිනාව කිරුණු හිමියෙන් පේනවා ඉන්නේ සතුටින් කියලා. වෙනදා සිටින කනස්වල වදුරු ගතිය අද ඔබ ළඟ නැහැ. පිටු දෙකේම මගේ ප්‍රධානියා ඇවිත් ඔබේ අතින් අල්ලගත්තා. උඹ ලස්සනට ඉන්නා වෙලා එයා දුනා දැල්ලුවා. පොළ වමිට ලස්සන මංගල ඉදුවක් විරිතෙනවා මට පෙනෙනකොට. ඔබ මගේ ප්‍රධානියාගේ දිරිම. වෙලා දෙකම කුතුම පිළිගී ඔබ වගේ ගෑණියෙක් ලේසියෙන් හිතාගන්නේ නැහැ. මිත්‍රවරුනි අද මම මේ කාර්යය පවත්වන්නේ මගේ ආදරණීය ගිරිඳ වෙනුවෙන්. හැකමා මට අලුත් ජීවිතයක් ලබා දුන් දෙවියන් මා අද මේ විදින සැමි සතුටටම හිමිකාරිය නැහැ. මා ඔබ ඉදිරියේ මුසෙන්ස රසවා සිටින්නේ ඒ නිසයි. මා වාසනාවන්ත සැමියෙක්ගේ ඇවන් ගිරිලක් ලැබි නිසාවෙන්. මා ප්‍රාර්ථනා කරනවා මගේ පියවි සනිපෙන විපුලන්ට ඇවන් ගිරිලක් ලැබේවා කියා. මගේ ප්‍රධානිය පියවගෙන යනවා. මේ වචන වල තියෙන්නේ අපිට උද්‍යෝගයක් හමුතුනමක් කියා. ඔබ ඔබේ හැඩ රුව ගැන වදනකවත් දෙදුවේ නැහැ. අඩින් තරමින් සමාට සීතල ගිරිදක් සිටින බව ගැන ආඩම්බර වුණේ නැහැ. ඔබට වුමනා වුණේ සරාගේ ගැහැණියක් නොවේ සුන්දර ගිරිදක් පිටින් මොහේ වාසනාව හිලි කරගත්තා. හදිසියෙන් ඔබ මාව දැක්කා. මම ඔබව දැක්කා වගේම අහම්බෙන්. ටික වෙලාවකින් ඔබ හිටියේ මගේ ඉස්සරහා. උදේම ඔය රටේ තුතින තරහක් වෛරයක් නැහැ. උත්තර වගේම හරි පිළිසිදු අයිතිවන්තයි. ඉතින් මොයින් දැන් ඊට තෙක්සි වයි කෙනෙක් වෙන්න පුළුවන් ඒ පුරක් පිළිමින්ට තෙක්සි වයි කෙනෙක් මේන්ටේන් කරන්න අමාරුයි. මගේ ළඟ බලාගෙන මේ වචන පිට තේපු ඔබ මට වචනයක්වත් කියන්නේ ඉඩ දෙන්නේ නැතුව මගේ ළඟින් පිට වෙලා ගියා. අත දිගෑරලා කම්බිරට ගහපේ තද කම්බිය පාරකට වඩා තදට ඒ වචන ටිකෙන් මගේ හදවතට වැදුනා. මේ මොහොතේ මට මගේ හදවත කඩාගෙන බිමට වැටුණා වගේ දැනුණක් වේදනාවක් මගේ හිතට දැනුණා. ඉතින් තවත් මාහට සාදේ ලැබූ පිටුමට අපහසුතාවයක් දැනුණු බැවින් මා සාදය අතරතුර කාටත් කොර රහසෙන් ඉදින්දි කමගියෙන් පසුවදෙන් එනන කාන්තාවක් සුච්චි වෛද්‍යනික වෙන්න කැමති නබිත් ඇය සම පවුලේ ආදායම හා සමාජ පසුබිම මත තමා සතුව ඇතේ සුකොමල හැඩකාරකම අමතක කොට ජීවිත වීමට වේදනල්. ඔබ ඔබේ වෛද්‍ය සෙක්සි නැතිව හැගෙනවන්. ඇයට සෙක්සි වෛද්‍යනික වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ එයට අවශ්‍ය මුදල් සපයන්නේ එවිට ඔබේ විවිධ නිරායාසයෙන්ම සෙක්සි වෛද්‍යනික වරු ඔබට දැකගත හැකියි. සවන් දුන්නට ස්තුතියි. මේ කතාව සවන් දුන් ලක්ෂණ හදවත් ඇති ඔයාගෙන් ඉල්ලනවා අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා